ඊළඟ කඩකිය අවුත් ගවිගිය 2025 වර්ෂය තුළ බොහෝ දෙනෙකුගේ දැඩි කතා බහකට ලක් වුණා. අපි වචනේ නිතරම කියනවා නම් ක්‍රිකට් පොතේ තිබෙන පහළවල් හරි අපූර්වට කඩා පිටිය තුළ තමන්ගේ පිටේ නෙල කරන පිටිකරුවා ජනිත් බණ්ඩාර තෙන්න කෝල අපි හදා ප්‍රසන්නතාවක් ලබා දෙමු ජනිත් බණ්ඩාරට. ජනිත් ඔබට ආරාධනා කරනවා විශිෂ්ට ගණයේ දස්කම් දක්වා 2025 වර්ෂය තුළ යන ඔබවත් මේ ජූරියේ විශේෂ ඇගයීමකට වාජනය කරන්න තීරණය කළා. जब वफा निकला मैं ढूंढने को ज़माने में ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව තුළ ඔහුටම අනන්‍ය අනන්තතාවයක් ගොඩනගාගෙන තිබෙනවා. ඔහු ක්‍රීඩා කරනවා බලන්න සමහර ප්‍රේක්ෂකයන් දැඩි කැමැත්තක් දක්වනවා. ජනිත් බණ්ඩාර තෙන්නකෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ නුවරේ ඉඳලා ආවා මේ සම්මාන රාත්‍රියට. මේ ජීවිතේ කෙනෙකුට ලබන්න පුළුවන් ඉතාමත්ම සුවිශේෂී භාගයක්. ඒ නිසා මෙයා මගහැර ගැනීම බොහෝ විටම කනගාටුවට කාරණයක්. සුවහසක් VS ස්පෝර්ට්ස් වෙනුවෙන් ප්‍රේක්ෂකයන් ඔබගේ සම්මානය ගැන බලාගෙන ඉන්නවා. මම දන්නවා ඔබට සුපතන්න විශාල පිරිසක් පෙළගැසී ඉන්නවා කියලා. මේ සම්මාන රාත්‍රිය තුල ඔබට දැනෙන දේ හදවතින්ම ඔබට අවස්ථා කරන්න අවස්ථාවක් තියෙනවා කෙටියෙන් කියන්නේ. බේම ස්තුතියි අස්සලාම ඕගනයිස් කමිටියේ නීල් අයියලාත් සංවිධායක මණ්ඩලයට බේම ස්තුතියක් දෙනවා. ඇත්තටම ගමක වෙලා පැය දෙකක් ක්‍රිකට් ගහුව අපිට කවදාත් හිතුවේ නැහැ මේ වගේ සම්මානයක් මේ වගේ ප්‍රේක්ෂක ගොඩක් ඉස්සර කවදාවත් හිතුවේ නැති දෙයක් මේක ගෙදරි ගමේ කට්ටියට කියලා ඉද්දිත් හිතුවේ නැහැ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ සොෆ්ට්බෝල් එක කියන්නේ මොකක්ද කියලා ඒක කොච්චර ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවද කියලා මේ වගේ සම්මානයක් ලැබෙන එකත් ලොකු දෙයක්. ඇත්තට අපි තාම පොඩි ක්‍රීඩකයෝ අපි තව ඉස්සරහට ගමනක් තියෙනවා. මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනාවු ඇස්සරම ජනක අයියා වීනස් නාලක අයියා අමිත් අයියා නම් හාලියල ප්‍රේම අයියා එයාලා හින්දා තමයි මේක නෙක්ස්ට් ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්නේ. පිළිමතලා වග්නි කණ්ඩායමේ කළමනාකාරතුම මතක් කරනවා. මම කියන්නේ ඉස්සරහටත් මේ ක්‍රීඩාව හොඳට මේ යන විදිහටම තවත් ලෙවල් එකක් උඩින් අපි කරගෙන යන්න පුළුවන් උපරිම ප්‍රශ්න නැතුව ප්‍රේක්ෂකයන්ගෙනුත් ඉල්ලනවා ක්‍රීඩාවක් මේක හින්දා ප්ලේස්ලාට බනින්න කරන්න යන්න එපා. ඒක එක දවසක් කරලා ඊළඟ සතිය ආයි ක්‍රීඩකයෝම හම්බ වෙනවා. ඔයාලා මැච් බලන්න එක ෆේවරේෂන් එකක් තියාගන්න. මම කියනවා සෙල්ලම් කරන කාටවත් වචනයක් කියන්න එපා. මොකද එයාලට පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් ලයිව් වල මම දැකලා තියෙනවා. ඒ හින්දා මට ආදරය කරන ප්‍රේක්ෂකයෙකුට අනිත් ප්‍රේක්ෂකයෙකුට ඉල්ලනවා ක්‍රීඩාවට ආදරය කරන්න. ඒ කියන්නේ අපි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ලෙවල් එකටම සොෆ්ට්බෝල් එකත් ඇවිල්ලා තියෙන ගොඩාක් ප්‍රේක්ෂකයෝ මේක බලනවා. ඒ හින්දා අන්තිමට කියනවා නීල් අයියට සුබ විශ්‍රාම දිවියක් යන එක පාඩුයි. මම කියන්නේ ඉන්න අම්පයර්ස්ලාත් කමෙන්ටේටර්ස්ලාත් ප්ලේස්ලාව පුළුවන් තරම් ප්ලේස්ලාත් එක්ක සුබදව ඉඳලා කිසි ප්‍රශ්නයක් නැතුව මේ සොෆ්ට්බෝල් ඉස්සරහට